බොහොම ස්තුතියි සභාපතිතුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු අපේ ලේකතුමිය සහ නිලධාරීතුමන්ලගේ අවසරයි. අතරම ප්‍රථමයෙන්ම නොවැම්බර් 27 වෙනිදා සිදු වූ මහා ව්‍යසනයේ උඩ පළාතේ ඔයගොල්ලෝ දන්නවා හැමතැනින්ම සියලු දෙනාට ජීවිත හානිය සහ දේපල හානිය සිදු වුණා. ඒ සියලු දෙනා වෙනුවෙන් මාගේ ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තටම මේ ව්‍යසනය ජාතිය බලලා, පක්ෂ බලලා, ආගම් බලලා, දුප්පත් පොහොසත් බලලා ආවේ නැහැ. අපි සියලු දෙනා මේකෙන් හොඳ පාඩම ඉගෙන ගන්න ඕනේ. මේකෙන් පක්ෂ පාට නැහැ. ඇත්තටම ඒකට කල්ගොමුව වෙනුවෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒකට කල්ගොමුවේ ව්‍යසනයේ පත්තුවන් ගම් වතුරේ 669ක් ඉන්නවා. ඒ වගේම නායාමෙන් 53ක්. ටෝටලි 822ක්. ඒ වගේම ෆැමිලිස් 1100ක්. ඇත්තටම අපි එතරම් තවතුමා කියන්න කැමති අපි සියලු දෙනා එකතු වෙලා පල්ලියේ නායකත්වයේ ඇත්තටම කියන ආඩම්බරයි අපේ හාෆිස් මන්ත්‍රීතුමා සෑහෙන්න මහන්සි වුණා. මෙතන පක්ෂපාත නෙවෙයි මම ගම වෙනුවෙන් කතා කරන්නේ. ඒකට කල්ගොමුවේ හාෆිස් මන්ත්‍රීතුමා සෑහෙන්න මහන්සි වුණා. ඒ කියන්නේ පල්ලියේ සභාපතිතුමාගේ නායකත්වයෙන් පල්ලියේ යටතේ අපි සියලුම පක්ෂ පල්ලියට ගියා. ඒ නායකත්වයේ උඩට අරගෙන අපි එක පක්ෂයක් අපි උඩට ගත්තොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතරම් හොඳ තීන්දුවක් ගත්තේ ඒගොඩ කල්ගොමුවේ මහා පල්ලියේ නායකත්වයෙන් සියලුම පක්ෂවල තමන්ගේ හැකියාව අනුව එකතු වුණා. ඒකේ හොඳ ප්‍රතිඵලයක් දැක්කා. ඔබතුමා කිව්වාගේ මේකේ රෝෆාකි මන්තුමාවා, මුනි මුලාෆාවා, හිස්බුල්ලා මන්තුමාවා ඒ සියලු දෙනා තමන්ගේ දායකත්වයේ දුන්නා. මුදලින්ද මේකෙන් හැම අතින්ම දායකත්වය දීලා අපි ඇත්තටම මේ වෙලාවේ මේ ලේකතුමිය හැමතැනම වන්ඩරින් එකේ එක කෝල් එකෙන් ආන්සර් කරා. ඒ වගේම සභාපතිතුමාත් එහෙමයි. ඒකේ මම මේ පක්ෂ වෙන මේ කතා කරන්නේ. ඇත්තටම ඒකට කල්ගොමට ඒගොල්ලන්ගේ දායකත්වය 100%ක්ම දුන්නා කියන එක මම මෙතන පක්ෂ පාට නෙදුව ඒකට කල්ගොමට දුන්නා කියන උඩ පළාත අනිත්යෙන් වල මම දන්නේ නැහැ. ඒක අපේ මේ සහෝදරී කතාවේ එයාගේ පැත්තේ මගේ පැත්තට මම මේ පක්ෂ නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලන්ගේ දායකත්වය ඇත්තටම අවුක දුන්නා. මේක අපි දෙපැත්තේ එකතුලා මේ මරාගන්න එක නෙමෙයි. මේකේ අපි ඇත්තටම සියලු දෙනා එකතු වෙන්න ඕනේ කියලා සුභා ධර්මයෙන්ම අපිට පාඩම කියලා දුන්නා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වුණොත් තමයි විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. උඹලා රුකෝසද්ද දුප්පත්ද අර පක්ෂද මේ පක්ෂ නෙමෙයි. එකතු වෙලා කියලා සුභා ධර්මයෙන් අපිට පාඩම කියලා දුන්නා. ඇත්තටම කියන කැමති අපිට ඒකට කල්ම යට වුණා පස්සේ තුන් පැත්තෙම ලුක් වෙලා ෆෝන්ස් වැඩ කරන්නේ නැහැ. ආෆිස් මන්තුමා අපි එතුළු ඒ කියන්නේ මේ වෙලාවේ මම මතක් කරන උඩුනුවර ජනතාවට අපි දන්න ගහලා අපි මේ ගන්නේ අපි සලූට් එක දෙන්න ඕනේ. ඒගොල්ලෝ මාර ලීඩර්ෂිප් එකේ සභාපතිතුමා හොඳ ලීඩර්ෂිප් එක අපිට කෑම නිතරම දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෑම වෙලිගලට අරන් එනවා. අපි යන පැය එක වෙලිගල්ලට පැය එකමාර කන්දු නැගලා මේ කරලා පැය එකමාර පයින් ගිහිල්ලා කෑම මගේ මේකේ කරේ මෙහෙම කෑම එඳු මෙහෙම අරගෙන රෑ 10 මාරේ පල්ලි පොඩි ළමයි අඬනවා කෑම නෑ බඩගිනි කිරි නෑ කියලා. අපි එතරම් ප්‍රැක්ටිකලි පුළුවන් විදිහට හැම එකනම කඳු නැගලා බෑ කරලා බලලා හැම දෙයක්ම එකතු වෙලා මේ වැඩේ කරා. ඇත්තටම මේ වෙලාවේ අපි මම වැඩි කතා කරන්නේ මම නැවතත් මතක් කරන්න ඕනේ උඩුනුවර ජනතාවට ඒගොල්ලෝ වෙනම ගිලියෝ ඩෙවලොප්මන්ට් ෆන්ඩ් කියලා කෝටි ගණන් එකතු කරලා ගමේ ජනතාව උදව් කරනවා. ඇත්තට මේ වෙලාවේ අපි කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. අපි ඇඟිල්ල දික් කරොත් මට ඇඟිලි 3ක් දික් වෙනවා. මම ඇඟිල්ල දික් කරොත් අනිවාර්යයෙන් මට ඇඟිලි 3ක් දික් වෙනවා මේ වෙලාවේ. ඒ නිසා අපි මෙතන ආගියුමන්ට් නැහැ. පොසිටිව්ලි කතා කරමු. ඇත්තටම මෙතනින් පොඩි පොයින්ට් එකක් මතක් කරන්න ඕනේ. අපේ පොඩි අඩපාඩුකමක් තියෙනවා. මේ සභාවේ පොඩි අඩපාඩුකමක් තියෙන සභාවතුමා. මොකද්ද අපිට බෙගෝ එකක් නැහැ. අතිශයයට ගන්න බෙගෝ එකක් නැහැ. අතිශයයට ගන්න ගලි බොසර ගන්න නැහැ. ඒකෙන් මම මේ සභාවතුමාට මේ සභාවට මම මේ කරන්නේ. ඒ අපේ ෆියුචර් ලීඩර් අපේ පාස් ලීඩර්ස් මොකද ඒගොල්ලෝ ප්ලෑනින් එකක් තිබ්බේ නැහැ. සභාවක් වුණාම බෙගෝ යන්ත්‍රයක්, JCB යන්ත්‍රයක්, ගලි බොසරයක්
වතුර මේක කෝල් එකක් දීපු ගමන් ගමේ මන්ත්‍රීතුමාට කියන්නේ මන්ත්‍රීතුමා අපිට ගලි බෝසරයක් ඕනේ කියලා. අපි කන්ටැක්ට් කරනවා මෙහෙ. එතකොට එතන ලේකතුමා මට සෑහෙන සපෝට් කරා. ගලි බෝසරයක් එළියේ නම්බර්ස් මට යවනවා එළියේ නම්බර්ස්. ලේකතුමිට බැලන වැඩක් නැහැ. සභාතුමාටද මේ සභාවට බැලන වැඩක් නැහැ. අපි ෆියුචර් ප්ලෑන් එකේ පුළුවන් නම් සභාතුමා 2026 මේ ප්ලෑන් එකේ මම දැන් කතා කරන්න පුළුවන් නම් අපිට JCB එක ගන්න, බේකෝ යන්ත්‍රයක් ගන්න, ගලි බෝසරයක් ගන්න අපි 100 දෙනා මේ කරලා අපේ ෆියුචර් ප්ලෑන් එකෙන් ඒ දේ ගමු. එතකොට අපි 100 දෙනාට මේක තුලා වෙට ගන්න පුළුවන් කීමේ මණිහඬනවා. බොහොම ස්තුතියි.